ආයිබෝවන් වාසනාවම් විශ්වකුරු YouTube නාලිකාව සමග එක්වන ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. කලියුග වර්ෂ 5126ක්ද ශ්‍රී බුද්ධ වර්ෂ 2569ක්ද සක වර්ෂ 1947ක්ද කිස්තු වර්ෂ 2026ක් වූ මැයි මස මීන ලග්න පලාඵල විස්තර කථනය කිරීමටයි මා දැන් සූදානම් වන්නේ. අපි මුලින්ම බලමු මීන ලග්න හිමියන්ගේ ගෝචරයෙන් මැයි මාසේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය. එහිදී පළවෙනි රාශියේ කුජ සෙනසුරු සමගත්, දෙවන රාශියේ රවි බුධ සමගත්, තුන්වන රාශියේ සිකුරු ග්‍රහයත්, හතරවන රාශියේ ගුරු ග්‍රහයත්, හයවන රාශියේ කේතු ග්‍රහයත්, අටවන රාශියේ චන්ද්‍රයත්, 12 වන රාශියේ රාහු ග්‍රහයත් යන ආකාරයටයි ගෝචරයෙන් මීන ලග්න හිමියනි ඔබගේ ග්‍රහයන් පිහිටා ඇත්තේ. මෙම ග්‍රහයන් අතර උච්ච රවි බුධ සමග දෙවන රාශියේ තැන්පත් වීම ඔබගේ ධනස්ථානයේ ඔබගේ ධනය වර්ධනය කිරීමක් සිදුවන මාසයක් බව පෙන්වා දීමට හැකියාවක් ලැබේ. ඒ වගේම ඔබ ධනය සම්බන්ධයෙන් විශාල උනන්දුවක්, උත්සාහයක් රැක ගැනීම, වර්ධනය කර ගැනීමට ඔබ දරන මාසයක් බවට පෙන්වා දීමට පුළුවනි. ඔබ නොයෙක් ආකාරයෙන් ඔබගේ යහළුවන්ගෙන් උදව් උපකාර ලබාගෙන ඔබගේ තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ලොකු උත්සාහයක් යෙදෙන මාසයක් බවට මේ මාසයේ පෙන්වා දීමට පුළුවනි. ඒ වගේම ස්වක්ෂේත්‍ර සිකුරු ඔබගේ තුන්වන රාශියේ තැන්පත් වීම නිසා ඔබගේ සහෝදර සහෝදරියකගෙන් ඔබ නොසිතූ ආකාරයෙන් ඔබට මුදල් තිලිනයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන මාසයක් බව පෙන්වා දීමට පුළුවනි. ඒ වගේම ඔබට හිතවත් යෙහෙළියකගෙන් විදෙස් ගතව සිටින යෙහෙළියකගෙන් මූල්‍ය පරිත්‍යාගයක් ලැබීමට නියමිත මාසයක් බව පෙන්වා දීමට පුළුවනි. ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ ගුරු ග්‍රහයයි. මෙම ගුරු ග්‍රහයා ඔබගේ හතරවන රාශියේ තැන්පත් වීම නිසා ඔබ ඔබගේ ව්‍යාපාර ශේෂ්ත්‍ර, ඔබගේ ඉඩම්වල වෙන කාල වකවානු වලට වඩා වේගෙන් සංවර්ධනයක් කිරීමට ඔබ දැඩි අදිස්ථානශීලීව කැපවීමක් සිදු කරන මාසයක් බව පෙන්වා දීමට පුළුවනි. ඒ වගේම ඔබ ඔබගේ නිවහනේ යම්කිසි අතපසු වූ වැඩ කටයුත්තක් සිදු කිරීමට අතගැසීමක් සිදුවෙන මාසයක් බවට පෙන්වා දීමට පුළුවනි. ඔබගේ නිවසේ වැඩ නිම කරගෙන එම නිවසට නව පදිංචියක් සඳහා යොමුවීමක් සිදුවීම සිදු කරගන්නා මාසයක් බව මේ මාසයේ පෙන්වා දීමට පුළුවනි. ඒ වගේම මීන ලග්න හිමියනි ඔබ ක්‍රියාශීලී වේගෙන් වැඩ කරන හිතුවක්කාර යම් තීරණ කිහිපයක් ගන්නා මාසයක් බවටද පෙන්වා දීමට පුළුවනි. ඔබ දැනටමත් විවාහ වී සිටින අයෙක් නම් ඔබගේ විවාහ සහකරු සමග යම් ගැටලු සහගත තත්ත්වයක් උදා කර ගැනීමක් සිදුවෙන මාසයක් බවද පෙන්වීමට පුළුවනි. ඔබ කල්පනාකාරීව එකිනෙකා අතර තරගකාරීත්වයකින් තොර ඔබ බුද්ධිමත් ලෙස කටයුතු කරන්නේ නම් ඔබට මෙම මාසේ ජයග්‍රහී මාසයක් බවට පත්කර ගැනීමට හැකියාවක් ලැබේ. ඒ වගේම මීන ලග්න හිමියනි ඔබ ඔබගේ මව
ඔබ සන්තකයේ සිටින්නේ නම් මෙම මව සමග කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගන්න. එහිදී ඔබට මෙම මාසයේදී මවගෙන් යම් උදව් උපකාර ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාවක් ලැබෙන මාසයක් බවට පෙන්වා දීමට පුළුවනි. ඒ වගේම ඔබට ඔබගේ ඉහළ ධනයක් උපයා ගැනීමට යම් උපදෙස් මාලාවක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන මාසයක් බවටද පත්වීමට ඉඩ ඇත. මීන ලග්න හිමියනි, ඔබ සහෝදරයෙකුට උදව් උපකාරයක් කිරීමට කැමැත්තෙන් සිටින අයෙක් බැවින් ඔබට එම උපකාරය කළ පසු පෙරලා ඒ අයුරින්ම ඔබට සහෝදරයාගෙන් ඔබ නොසිතූ ආකාරයෙන් උදව් උපකාරයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන මාසයක් බවට පෙන්වා දීමට පුළුවනි. මීන ලග්න හිමියනි, ඔබට විදෙස්ගත වීමට ඔබ සිතා සිටියේ නම් ඒ අවස්ථාව උදා කර ගැනීමට හැකියාවක් ලැබෙන මාසයකි. විදෙස් සංචාරවල යෙදීමක් සිදු කිරීමට හැකියාවක් ලැබෙන මාසයක් බවටද පෙන්වා දීමට පුළුවන්කමක් ලැබේ. ඔබගේ හිත මිත්‍රයෙක් ඔබට උදව් උපකාර කිරීමට බැඳී සිටින මාසයක් බවට මේ මාසයේ පත්වීමට ඉඩ ඇත. මීන ලග්න හිමියනි, ඔබ දැනටමත් රැකියාවක නිරත වී සිටින අයෙක් නම් මෙම රැකියාවේ ස්ථාන මාරුවීමක් සිදුවීමට ඉඩ ඇති මාසයක් බවටද පෙන්වා දීමට පුළුවනි. ඔබ කුඩා දරුවෙක් දැනටමත් බිහිකර ඇති කාන්තාවක් නම් මෙම කුඩා දරුවාට මානසික කායික පීඩනයක් එල්ලවීමට නියමිත මාසයක් බවට පෙන්වා දීමට පුළුවනි. මීන ලග්න හිමියනි, ඔබ ඔබගේ ජීවිතය පිළිබඳව දෙපාරක් සිතන්න. මන්ද ඔබට මෙම මාසේ මානසික පීඩන කිහිපයක් එල්ලවීමට ඉඩ ඇති මාසයක් බවටද පෙන්වා දීමට පුළුවන්කමක් ලැබේ. ඒ වගේම ඔබ නොසිතූ ආකාරයකින් මේ මාසේ ඔබගේ ශරීරයේ ලේ සෙලවීමක් සිදුවීමට ඉඩ ඇති මාසයක් බවට පෙන්වා දීමට පුළුවනි. මීන ලග්න හිමියනි, ඔබ මේ මාසේ ජලයෙන් තරමක් ප්‍රවේශම් වන්න. ඔබට වෛරස් රෝගාබාධ වැළඳීමට ඇති ඉඩකඩ වැඩි බව පෙන්වා දීමට පුළුවන්කමක් ලැබේ. ඒ වගේම මීන ලග්න හිමියනි, ඔබ ලොතරැයි පත් ආදිය මිලදී ගන්නා අයෙක් නම් ඒ සඳහා අංක 6, අංක 9, අංක 0 සහිත ලොතරැයි පත් මිලදී ගන්නේ නම් ඔබට වාසි සහයක තත්ත්වයක් උදා වනු ඇත. මීන ලග්න හිමියනි, 2026 මැයි මාසේ ඔබට තරමක් වාසි සහගත තත්ත්වයක් උදා වන බැවින් ඔබගේ ජීවිතේ සාර්ථක කර ගැනීමට ඔබ දැඩි අධිෂ්ඨානශීලීව කැපවීමෙන් උනන්දුවෙන් කටයුතු සිදු කරන්න. ඔබ දැනටමත් විශ්වගුරු YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් සබ්ස්ක්‍රයිබ් මනාපයක් විශ්වගුරු YouTube නාලිකාව සඳහා පළ කරන්න. දිගටම විශ්වගුරු YouTube නාලිකාව සමග රැඳී සිටින ලෙස ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.